ඡන්දය ප්‍රකාශ කරන්න යන පෞද්ගලික අංශයේ සේවකීන්ට කොහොමද නිවාඩු ලබා දෙන්න ඕනේ? අපි දන්නවා පළාත් පාලන සභා මැතිවරණය තියෙනවා මේ 6 වෙනිදා. ඒකත් එක්ක ගොඩක් දෙනෙක් මේ දවස්වල අහන දෙයක් තමයි ඡන්දය ප්‍රකාශ කරන්න යන පෞද්ගලික අංශයේ සේවකීන්ට කොහොමද නිවාඩු ලබා දෙන්නේ? මේක කරන්න ඕනේ දුරත් එක්ක සලකලා බලලා. මේ නිවාඩු ලබා දීමේදී පදනම විදියට ගන්නේ සේවා ස්ථානයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමට තියෙන ස්ථානයට තියෙන දුර සලකලා බලලා තමයි නිවාඩු ලබා දීම කරන්නේ. අපි හිතමු සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට තියෙන දුර කිලෝමීටර් 40ක් හරි ඊට වඩා අඩුයි නම් දින භාගයක නිවාඩුවක් ලබා දෙන්න ඕනේ. කිලෝමීටර් 40යි කිලෝමීටර් 100යි අතර සම්පූර්ණ එක දවසක නිවාඩුවක් ලබා දිය යුතුයි. කිලෝමීටර් 100යි 150යි අතර නම් දින එකමාරක නිවාඩුවක්. ඒ වගේම ආයතනයේ සිට ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන ස්ථානයට තියෙන දුර කිලෝමීටර් 150ට වඩා වැඩි නම් සම්පූර්ණ දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතුයි. මේ ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන ස්ථානයත් එක්ක ආයතනයේ හිතනවා නම් දින දෙකකට වඩා නිවාඩු ලබා දිය යුතුයි කියලා ඡන්දය ප්‍රකාශ කරන්න යන්න. ඒ වගේ අවස්ථාවල ආයතනයට දින දෙකකට වඩා කාලයක් වුණත් ආයතනයේ කැමැත්ත මත නිවාඩු ලබා දීම කරන්න පුළුවන්. මම උදාහරණයක් අරගෙන කතා කරන්නම් කොහොමද ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන ස්ථානය සහ ආයතනයේ දුරත් එක්ක නිවාඩු ලබා දීම කරන්න කියලා. අපි හිතමු යම්කිසි සේවකයෙක් ආයතනයේ සිට ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන දුර කිලෝමීටර් 40ක් හරි ඊට වඩා අඩු ප්‍රමාණයක් නම් තියෙන්නේ. ඒ වගේ සේවකයෙකුට මැයි 6 වෙනිදා උදේවරුව හරි හවස් වරුව හරි ආයතනයේ කැමැත්ත පරිදි නිවාඩු ලබා දීම කරන්න පුළුවන්. වරු භාගයක නිවාඩු. කිලෝමීටර් 40යි කිලෝමීටර් 100යි අතර දුරකින් නම් ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ ආයතනයේ ඉඳන් ඒ වගේ වෙලාවක මැයි 6 වෙනිදා කියන සම්පූර්ණ දවසම නිවාඩු ලබා දීමක් කරන්න ඕනේ. කිලෝමීටර් 100යි 150යි අතර නම් මැයි 5 වෙනිදා හවස් වරුවත් මැයි 6 වෙනිදා සම්පූර්ණ දවසත් නිවාඩු දවස් විදිහට ඒ සේවකයාට ලබා දෙන්න පුළුවන් ඡන්දය ප්‍රකාශ කරන්න යන්න. කිලෝමීටර් 150කට වඩා වැඩි දුරකින් පිහිටලා තියෙනවා නම් ඡන්ද මධ්‍යස්ථානයේ ඒ වගේ අවස්ථාවක මැයි 5 සහ මැයි 6 කියන සම්පූර්ණ දවස් දෙකම නිවාඩු ලබා දීම කරන්න ඕනේ. සේවකයා ආයතනයෙන් නිවාඩු ලබා ගැනීමට ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනේ. ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන ස්ථානය සලකලා බලලා දුරත් එක්ක මට නිවාඩු ලබා දීම කරන්න කියලා. ආයතනය මේ නිවාඩු ලබා දුන්න සෑම සේවකයෙකුගේම විස්තර ඇතුළත් ලේඛනයක් ආයතනයේ ප්‍රදර්ශනය කරන්නත් මතක තියාගන්න. ඔබ මතක තියාගන්න ඕනේ මේ නිවාඩු සේවකයාගේ නිවාඩු වලින් අඩු වෙන්න බෑ. ඒ වගේම වැටුප් සහිත නිවාඩු විය යුතුයි.